Right. So we were talking about the necessary documents. හරි. document ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම right interview එකදී මෙන්න මේ documents එක අවශ්‍ය වෙනවා prepare කරගන්න. මම මෙතන කතා කරන්නේ ගොඩක් වෙලාවට local එහෙම නැත්නම් අපේ local interview එකක් ගැන තමයි කතා කරන්නේ. ඔයගොල්ලෝ පිටරටක් යනවා නම් මේ documents වල වෙනස්කම් ටිකක් තියෙනවා. මොකද මේවා අපිට English translate කරන්න තියෙනවා. ඒ කියන parameters වලට photos ටික submit කරන්න තියෙනවා. ඒ quality එක maintain කරන්න තියෙනවා. එහෙම නැත්නම් එකක් හරි චුට්ටක් හරි fail වුණොත් එහෙම right අනිවාර්යයෙන්ම මේ reject වෙනවා system එකෙන්. හරි. පළවෙනි එක තමයි CV එක. right CV එක අඩුම ගානේ 2 pages like not more than 3 pages තියෙන්න ඕනේ CV එකක්. right ඊට අමතරව ග්‍රාම සේවා certificate right validity එක ඔයගොල්ලෝ බලන්න දැන් ඉස්සර මාස 6යි දැන් මාස 3න් වගේ මාස 6ක් තාම තියෙනවා. police certificate එකක් කලින් ගන්න වෙනවා. ඉස්සර වගේ දවසින් දෙන්නේ නැහැ. health certificate සමහර ආයතනවල ඉල්ලනවා ඔයගොල්ලන්ගේ sugar rate එක right එහෙම නැත්නම් eyesight එක right එහෙම තමයි physical fitness එක තියෙනවද කියලා බලනවා දැන් ආයතනවල. ඒ වගේම ඔයාගේ job එක ටිකක් ඉහළ තලයකට යන්න නම් service certificate සේවා සහතික ඉතා අවශ්‍යයි. ඊට අමතරව government jobs වලදී එහෙම විශේෂයෙන්ම private jobs වලත් එහෙමයි දැන් character certificates බලන්න. එතකොට character certificate එක ඔයා පුංචි කාලේ දහම් පාසලේ දුන්න එක හරියන්නේ නැහැ. අඩුම ගානේ within 6 months right ඔයා වෙනුවෙන් certify කරපු වගේ චරිත සහතිකයක් අවශ්‍ය වෙනවා මේ documents විදිහට. එතකොට මෙන්න මේ documents ඔයගොල්ලෝ prepare කරගන්න අවශ්‍යයි interview එකට යන්න ඉස්සෙල්ලා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ මොනවද education qualification සම්බන්ධයේ documents එකත් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු මේවා ටික කොහොමද අපි prepare කරගන්නේ කියලා. right අනිවාර්යයෙන්ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ be sure to have a plastic file. එතකොට මේ order එක මේ file එක වාගේ තියාගන්න order එක ඔයා skilled non skilled කියන එක මත වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයා ගත්තොත් අපි මුලින්ම බලමු ඔයා skill නම් කොහොමද වෙන්නේ. හරි. skill employee කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා සුසුකම් තියෙන කෙනෙක් නම් ඔයා මුලින්ම මේ company ඔයාට පරි වෙලා call එකක් නැතුව company එවුවනම් letter එකක් මේක එක්ක call එකක් ආව නම් letter එකක් නෑ ඔයාට appointment letter එකක් එවුවනම් මේ appointment letter එක මුලින්ම තියෙන්න ඕන right number 1 ඒක තියෙනවා නම් එහෙම ඊට පස්සේ ඔයාට CV එක right ඊට පස්සේ ඔයාගේ birth certificate එක අනිවාර්යෙන් මේක දැන් ඔය ගෙදර අම්මලා තාත්තලා මේ අල්මාරියේ තියාගෙන ඉන්න පරණ certificate එක හරියන්නේ මාස 6යි validity තියෙන්නේ ඔයගොල්ලෝ certificate එකක් ගන්නවා නම් ළඟම තියෙන divisional secretariat එකට යන්න ඕනේ ගිහලා ඔයාගේ birth certificate එක උඩ අංකයක් තියෙනවා. ඒ අංකේ දීලා රුපියල් 120ක් බදින්න ඕනේ. බෙදලා ඔයාට පැය භාගයක් වගේ ඇතුළත ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් ඔයාට ඔයාගේ birth certificate එක certified copy එකක් original copy එකක් ගන්න පුළුවන්. ඉස්සර ඒව එකක්වත් පරිස්සම් කරගෙන තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. ඒකම service certificates right character certificates ගත්තොත් අධිගානේ දෙකක්වත් තියෙන්න ඕනේ character certificate recommendation මාස 6කට අඩු කාලයකදී ගත්තේම ඊට අමතරව ඔයාගේ professional certificates ඊළඟට එන්න ඕනේ. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ layer එක. right? ඔබට පේනවා ඔබට screenshot එකක් ගහ ගන්න පුළුවන්. මම recording එකක් දාන්න. ඒක මෙන්න මේ layer එකට ඔයා ලස්සනට file එක හදා ගන්න ඕනේ plastic file එක. ඊට පස්සේ ඔයාගේ educational certificates ටික කොහොමද දාන්නේ? ඔයාලා degree එකක් තියෙනවා නම් right? ඒ degree එක මුලින්ම ගත්තා HND එකක් dip එකක් A level O level ඔය වගේ තියෙනවා ඒ පිළිවෙලට ඔයා folder එකේ ලස්සනට හදාගත්තා. ඊට පස්සේ මේවේ copy set එකකුත් ඔයා තියාගන්න. මොකද නැත්නම් ඒවලේ ඔයාට copies දෙන්න ඕනොත් එහෙනම් පොඩක් කලබලයක් නේ you have to go here and there and submit the copies. So that is going to be a problem. right ඊළඟට blank sheets කීපයක් තියාගන්න පෑනක් හරි pencil එකක් හරි තියාගන්න ඕනේ. නැවතත් කියනවා a copy of your ID and a photo. right එයා මේ දෙකත් ඇඩිෂනලි තියාගන්න වැඩිපුර අරගෙන මේවත් දැන් ඉන්ටර්වියුස් වලට උවමනා වෙනවා. එහෙනම් මම ඔන්න කිව්වේ ඔයාගේ ෆෝල්ඩර් එක කොහොමද හදාගන්නේ කියලා ස්කිල් කෙනෙක් නම් right කොහොමද ඔයාගේ ෆෝල්ඩර් එක එන්න ඕනේ. right එතකොට non skill නම් ඔයාට මෙතන මොකද්ද? සමහර දේවල් වල අපිට මේ සර්විස් සර්ටිෆිකේට්ස් එක මැච් කරන්න බැහැනේ. ඒතර ඒ විදිහට අනිත් ඒවා පෙළ ගැස්මට ලක් කරන්න ඕනේ. right එහෙනම් හරි අපි අද මූලික වටේ කොටස තමයි අද දවසේ අපි ගන්නේ. right ඔන්න නම් documents last කරගන්න විදිය කිව්වා. ඊට පස්සේ අපි අද කතා කරනවා dress code එක කොහොමද වෙන්නේ. right ඔන්න පළවෙනි වටේ documentation ටික ඔන්න කතා කරලා ඉවරයිද. right dress code කියන්නේ how you wear for a certain occasion. right
මේල් ෆීමේල් අනුව මේක වෙනස් වෙනවා. right? එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම කොහොමද මේල් කට්ටිය මේ වැඩේ කරන්නේ. right. හරි. Right, for male, right, you have to wear a long sleeve shirt. මේක වගේ size එක ගොඩක් baggy නැති වෙන්නත් ඕනේ, ගොඩක් tight නැති වෙන්නත් ඕනේ, average වගේ size එකක. right? color එක type එක ඉතා වැදගත්. right? long sleeve shirts වල ඔයගොල්ලෝ ගන්න ඕනේ ඔයගොල්ලන්ගේ මේ miter band එකක් තියෙන. miter band එකක් කියන්නේ ඔයගොල්ලෝ බටන් දාන එක අර ලස්සනට කොළ එකක් වගේ තියෙන්නේ මේ miter band එකක් අල්ලලා පොඩි පැනල් එකක් එක. ඒ වගේ තියෙන shirt එකක් නම් ගොඩක් ලස්සනයි ඉන්ටර්වියු එකේදී. ඒකම color එක light color වෙන්න ඕනේ. right? සාමාන්‍යයෙන් white, light blue, එහෙම නැත්නම් cream color වගේ. අයි ගොඩක් තද පාට අපි ඉන්ටර්වියු වලට අඳින්නේ නැහැ. right? මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. size එක ඔයාලට ගැළපෙන size එකක් වෙන්න හොඳට shirt එක tuck කරලා යන්න ඕනේ. tuck the shirt කියලා කියන්නේ shirt එක යට කරනවා කියන එක. right? ඒ විදිහට තියෙන්න ඕන. හරි. trouser color එක ගත්තොත් සාමාන්‍යයෙන් black එහෙම නැත්නම් dark blue වගේ color එකක් තමයි ගැලපෙන්නේ. denim එකට shirt එක දාලා යන එක එච්චරම suitable නැහැ. බැරි වෙලා dress code එකේ තිබ්බොත් smart casual කියලා right? අන්න ඔයාට denimයි t-shirt එකයි වගේ දාගෙන යන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ shoes and socks ගත්තට පස්සේ you have to wear black shoes, right? and relevant socks. right. tie එකක් ඒගොල්ලෝ මේ අනිත් මේ දාන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා නම් dress code එකේ tie එකක් වට වෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් tie එකක් දාගෙන යන එක ඉතා වැදගත්. මම ඔයගොල්ලන්ට මේ tie එක කොහොමද දාන්න කියලා වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට දාන්නම් group එකට. ඒකම මේ ඔයගොල්ලන්ගේ shoes දෙකේ color එකට කිට්ටු වෙන color එකක් belt එකට එන්න ඕනේ. right? ඒ වගේම pen එකක් විශේෂයෙන්ම මේකෙදි gold pen එකක් අවශ්‍ය නැහැ. ඔයා silver pen එකක් වගේ ගහගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මේ coat එකක් එහෙම නැත්නම් blazer එකක් dress code එකේ තිබ්බොත් දාගෙන යන්න. couplings කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ මේ cup එකට අත්වල cups වලට දානවා ලස්සනට couplings. ඒවත් ඕනනම් ඔයාට දාගෙන යන්න පුළුවන්. මේ අපි කතා කළේ male නැත්නම් පිරිමි කෙනෙක් කොහොමද interview එකකට යන්නේ කියලා. පැහැදිලි නේද? right. හරි. එහෙනම් අපි ඊට පස්සේ කතා කරමු කොහොමද ලේඩි කෙනෙක් කොහොමද මේ විදිහට dress code එක අපි කරන්නේ කියලා. right. හරි. මම appearance ටිකට චුට්ටක් තව චුට්ටකින් එන්නම්. ladies ලා ගත්තට පස්සේ right they have to wear a sari. right. එහෙම නැත්නම් trouser kit එකක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් coat kit එකක් අඳින්න පුළුවන්. අර banks වල වගේ HSBC වල වගේ. හැබැයි මේක depend වෙනවා යාගේ dress code එක company එක කියලා තිබ්බොත් you have to wear a sari කියලා you cannot wear a trouser kit. ඒක මේක depend වෙනවා මේ තුනෙන් ඔයගොල්ලෝ කිව්වොත් එහෙම dress code is fine කියලා doesn't matter whether to have something else. right. ඊට පස්සේ earrings දානකොට අනිවාර්යෙන් simple earrings දාන්න. අර dangling earrings එල්ලෙන කරාබු එහෙම දාන්නේ නෑ. අපි interviews වලට chain එකක් තිබුණා නැතා කියලා ඔයාව ඉන්ටර්වියු එකේදී ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ගොඩක් රත්තරන් පොරවගෙන ගෑන ළමයි යන්න එපා. right? bracelets දාගෙන රත්තරන් පොරවගෙන rings දාලා අං විදලා නහය විදලා එහෙම ගර්ල්ස් යන්න එපා. right? okay ටිකක් ඔයගොල්ලෝ ටිකක් අර අපි කියන්නේ charm විදිහට යන්න ඕනේ. right? ඉන්ටර්වියු එකේදී. නැත්තම් ඉන්න කට්ටියට සමහරට පොඩ්ඩක් jealous වෙන්න පුළුවන්, සමහරට පොඩ්ඩක් කේන්ති යන්න පුළුවන්. ඔය ladies ලගේ කතන්දර වලදී ගොඩක් ගැටලු සාගතයි ඉන්ටර්වියුස් වල. right. හරි. shoes ගද්දී ඔයාලට මේ ගැලපෙන shoes එකක් දාන්න පුළුවන්. ගොඩක් high heels දාන්න එපා. right. නැත්නම් සමහර පුරුදු නැති වුණොත් එහෙම like වැටෙන්න පුළුවන්, කකුල පෙරලෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. hand bag එකක් අරගෙන යන්න ගැලපෙන එකක්. squeaking අල්ලපු ගොඩක් දිවිසෙන right අර කට්ටියකම attraction එක එන ඒවා නැතුව සාමාන්‍යයෙන් ටිකක් average වගේ ඔයාලට hand bag එකක් අරගෙන යන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ටික තමයි මූලිකව අපි කතා කරන්න ඕනේ කොටස් ටික. ඊට පස්සේ appearance එක ගැනදී අනිවාර්යෙන් male female දෙගොල්ලම ඒගොල්ලන්ගේ hair style එක right පිරිමි කට්ටිය නම් beard එක shave fully shaven කරන්න ඕනේ. එහෙම නැත්නම් trim කරන්න ඕනේ. perfume එක ගනිද්දී ගොඩාක් ladies ලා ගහනවා සමහරට perfume එක අහල පහල ඉන්නත් බැරි වෙන්න. මේකට mild perfume එකක්. dear සුවඳ අර අනිත් කෙනාට මේ හානියක් නොවන. ඒ ෆෝමලිස් වගේ ඒවා අර මිනි වලට ගහන බම් වගේ ඒවා සැරේව ගහන්න නැතුව සාමාන්‍යයෙන් ලයිට් perfume එකක් ගහනවා නම් තමයි වඩා හොඳ. එහෙනම් ඔන්න කාරණා ටික මම හිතනවා පැහැදිලි ඇති කියලා. රයිට් කතා කළේ මොකද්ද?
මම මුලින් ඉඳලා චුට්ටක් ඕලන්න පැහැදිලි කරන්නම් අද පළවෙනි ස්ටේජ් එකේ මොනවද කතා කළේ කියලා. මොකක්ද ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ? ඇයි ඔයාට ඉන්ටර්විව් එකට යන්න ඕනේ, ජොබ් එකක් හොයාගන්න ඕනේ? කොයි විදිහටද ඉන්ටර්විව් එකකදී ඔයාව මේ ඉන්ටර්විව් කරන්නේ අදාළ ඉන්ටර්විව් රයිට්. ඒකට ඉන්ටර්විවී කියන්නේ මොකක්ද? රයිට්. ඊට අමතරව මොන වගේ types of interviews ද ඔයාට තියෙන්නේ? රයිට්. ඒ වගේම ජොබ් ඉන්ටර්විව් එකේදී මොනවද තියෙන කැටගරිස් කොහොමද හොයාගන්නේ? මොනවද ඔයා ඊට කලින් බලන්න ඕනේ දේවල්? රයිට්. interviews types කීයක් තියෙනවද? general interviews, walk-in interviews. ඒකට ඔයා මොනවද මේ රැකියාවක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් යවන්න ඕනේ, සබ්මිට් කරන්න ඕනේ ડોකියුමන්ට්ස් මොනවද? රයිට්. ඒ වගේම ඒගොල්ලෝ කොහොමද ඔයාව කන්ටැක්ට් කරන්නේ? රයිට්. ඔයාව නැවත කන්ටැක්ට් කරද්දී මොනවද ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ කාරණා? රයිට්. ඊට අමතරව කොහොමද ඔයා ડોකියුමන්ට්ස් ඩ්‍රෙස් කෝඩ් එක අපියරන්ස් එක කියන එක ඔයා රෙඩි කරගන්න. ඒකම අපි එතෙන්දි කතා කළා. ඔයා ගන්න ડોකියුමන්ට් සෙට් එක ස්කිල් නම් කොහොමද පිළිවෙල ඔයා මේන්ටේන් කරගන්න ඕනේ. right. ඊට අමතරව ඩ්‍රෙස් කෝඩ් එක ඔයගොල්ලෝ කොහොමද මේල් ෆීමේල් arrange කරගන්නේ කියලා තමයි අපි අද සෙෂන් එකේ මේ සෙෂන් 1 එකේ අපි අද දවසේ කතා කළේ. ඒකට අපි ඊළඟ සෙෂන් එකේදී කතා කරනවා right ඔයගොල්ලන්ගේ කොයි විදිහටද මේ appearance එකේ තව පොඩ්ඩක් අපි කතා කරනවා hair style ටික makeup ටික walk කරන්නේ කොහොමද මේක අපි physically තමයි ඔයගොල්ලන්ට පොඩ්ඩක් idea එක දෙන්නේ. right smile කරන්න ඕනේ කොහොමද nails and nail polish කරන්න ඕනේ කොහොමද කියලා කතා කරනවා. මේක ඔයගොල්ලන්ට physical ඔයගොල්ලන්ගේ physical program එකේදී idea එක දෙයි. right එතකොට ඊට අමතරව right ඔයගොල්ලෝ company එකට යන්න ඉස්සෙල්ලා company ගැන මොනවද select කරන්න ඕනේ data. කොහොමද අපි මේ data ගන්න මේක product manufacturing එකක්ද service providing එකක්ද right කියලා කොහොමද අඳුනගන්නේ. right ඊට පස්සේ අපි ඒ company ගැන දේවල් කොහොමද collect කරගන්නේ. right ඒ දවසේදී කොහොමද අපි මුණ දෙන්නේ මොනවද අපි කරන්න ඕනේ මොන වගේ දේවල් ඒගොල්ලෝ අහයිද sample question මොනවද කොහොමද මේවට උත්තර දෙන්නේ කියලා අපි අපේ ඊළඟ සෙෂන් එකේදී සාකච්ඡා කරනවා. මූලික සෙෂන් එකේදී අපි කතා කරපු දේවල් ටික තමයි මම ඔයාලට පැහැදිලි කළේ මොනවද right documents dress code and appearance කියන එක තමයි අද දවසේ අපි කතා කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. right ඒකම thank you for session එකට ඔයගොල්ලෝ සහභාගී වුණාට. right ඔයගොල්ලන්ගේ second session එක අපි physically හෝ ඒකට නැවත ඔන්ලයින් සෙෂන් එකක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අනිත් ක්ලාසස් ටික ඔයගොල්ලන්ගේ තියෙන දවස් ටික අනිවාර්යෙන් හැමෝම මේ රෙස්පොන්ස් කරලා මේ ෆයිනල් ඉවෙන්ට්ස් එක දාගන්න. ඒක මේ මන්ත් එකේ අපි ඕරල් ටෙස්ට් එක කරලා රයිට් අවසන් කරනවා බේස් පොෂන් එක. රයිට් ඒකට පරණ ටික සේරම ප්‍රැක්ටිස් කරලා රයිට් ඔයගොල්ලෝ එක හරියටම නීත් එකට කරගෙන යන්න. එහෙනම් good luck හැමෝටම thank you සහභාගී වුණාට. රයිට් මම හිතනවා ඔයගලන්ට මේක යම් තාක් දුරට මේ පැහැදිලි ඇති වැදගත් වෙයි කියලා. එහෙනම් අපි second session එකේ දවසක ඔබට සුබ දවසක්. good night. Goodbye. Take care. I say good night. Okay, good night. Thank you.